අශ්ව මහත්තයෝ ඔයා කොහොමද මුකුත් උන්නේ වගේ ඉන්නේ? නේෂා ඔබ එක හැප්පෙන්න ගියේ අපිව බේරගන්න. කරන්න දේවල් දාස් ගානක් තේදි තමයි නේෂායේ ක්‍රමයම තෝරගත්තේ. අමාරුව වැටෙන එකවත් ඔච්චර ලේසි නෑ. මොකද්ද ඒ කියන්නේ? තෝරගත්ත කියලා කිව්වේ? අශ්ව මහත්තයෝ වැල්වට අරනතෝ කියන්නකෝ. ඒ කියන්නේ ඔයාලා ඕන දෙයක් කරනවා කියන එකද? නේෂ වාසනාවන්ත ළමෙක්. වාසනාව තියෙනවා නම් හොඳයි. මට තාම චින්ෂු මූෂා දැක්කද වැඩේ හරි කොහොමද මේ දේවාශ්වයා මේ ඉන්න දේවාශ්වයෙක්ද? ඔව් ඔයා කිව්ව විදිහටම අශ්වය 4 දෙනෙක්ව මං හොයාගත්තා. එයාලට හොඳට කන්න දුන්නා. ඊට පස්සේ පහවදා නැගිටලා බලද්දී එයාලගේ දිලිසෙන ලොම්ම විල තිබ්බා. අනික දැන් එයාලා හරි ශක්තිමත්. ඔව් බලන්න මටත් බලන්න ඕනේ. අශ්ව මහත්තයා උල්පත් වතුරෙන් වැඩක් ගන්න පුළුවන්. මොකද්ද කිව්වේ? එයාලට වතුර බොන්න දුන්නද? ඔව් එහෙම කරා නම් හරියයි. මෙයාලගේ ශක්තිමත් වෙනමක් තියෙනවා. උල්පත් වතුරෙන් එයාලගේ ශක්තිය තවත් වැඩි කරයි. මාස 3කට පස්සේ ආයෙත් එයාලට ඒ වතුර දෙන්න. එයාලට හම්බෙන පැටවුනොත් ඒ වගේම ශක්තිමත් වෙයි. හරි හොඳයි. තව වැඩි කාලයක් යන්නේ නැති වෙයි. අපේ දේවාශ්වය ගැන මුළු ලෝකෙම දැනගනි. දවස ගානෙම පුරුදු පුහුණු වෙන වැඩ කරොත් හැමදාම යාළුවා ඔය විදිහට තියාගන්න පුළුවන්. එහෙනම් වැඩේ හරි නේද? මාත් ආපහු මිටියාවතට යනවා. එහෙට ප්‍රශ්න නම් අරන් එන්න එපා. ඔයාලව හම්බෙන හැම වෙලාවෙම මං අමාරු වැටෙනවා. එහෙනම් පරිස්සමෙන් යන්න. නේෂා තාම ආවේ නැද්ද? අපි කෝකටත් පාලකතුමාට කිව්වොත් හොඳයි නේද? එයාට කියන්න ඕනේ නෑ. නේෂා මට කිව්වා එයා ගැන බලා ගන්න කියලා. කොන්ජේ? මාස්ටර් මේක කොහොමද බලන්න? රසයි හරිම රසයි. පළතුරු වල තියෙන ආධ්‍යාත්මික ශක්තිය ඔයා අග්නි ශක්තියත් එකතු කරලා බොහෝම හොඳට මිශ්‍ර කරලා තියෙනවා. මේකේ රසය ගැන නම් කියලා වැඩක් නැහැ. අනිත් එක මේ සැරේ හොඳ පෙනුමකුත් තියෙනවා. අමතක නොවන රසයක් තියෙන්නේ. හැබැයි තව හොඳට හදන්න පුළුවන්. ඔළුව පාවිච්චි කරන්න. තව හිතන්න. ගෙන් හදන්න. මාස්ටර් ඔයා රෑම මේව බිබී හිටියේ. මට උගන්වන්න කවද්ද කියනවද? මොකක්ද ඔයා කිව්වේ? ඔයාගේ පාඩම පටන් අරන් තමයි තියෙන්නේ. සෝස් හදන එක. අනිත් හැම දෙයකටම කලින් අපි ඒක පටන් ගන්න ඕනේ. මාස්ටර් මම නැවතුනේ සටන් කලාව ගැන ඉගෙන ගන්න. නැතු මේ ආවතේවකම් කරන්න නෙවෙයි. මාත් එක්ක එකට එක කියාගෙන එනවා. නෑ මේ ඒ කියන්නේ නේෂට දැන් සේරම ඉගෙන ගන්න පුළුවන්. ආයෙත් ආලා. සටන් කලාව පුළුවන්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. කරදරයක් නැත්තම් එච්චරයි. අය ඔබ ගැන දන්නවනේ. කොයි වෙලෙත් කරදර. කියලා වැඩක් නෑ. හරිම රස තේක. මං හිතුවේ නෑ ඔයාලගේ ගමේ තේ මෙච්චර රසයි කියලා. මෙහෙ තේ හොඳයි. මේ තියෙන තේ කොක්කයි අපේ නේෂ එකතු වෙලා හදපු තේ වට්ටෝරුව. තේ කොකා? ඔයා තේ කොකාව දන්නේ නැද්ද? යාද මං ඉතින් කී දෙනෙක් නම් හම්බෙලා ඇද්ද? මොන දේ වුණත් ඒ හදයාගේ තේක නම් හරිම රසයි. ඒක නෙවෙයි. නේෂ කිව්වා ඔයාලට සෝස් හදන්න උගන්වන්න කියලා. ඔයාලා ලෑස්ති නේද? ඒක කොච්චර ලොකු දෙයක්ද? දැන් අපිට දේව තේත් දින දේව අශ්වත් ඉන්නවා. ඒත් එක්කම සෝසුත් හදාගත්ත නම් අපිට පුළුවන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න විසඳලා දෙන්න. හයිනු මාමලා කොහොමත් සෝස් හදන කට්ටියනේ. එයාලා ගෙදර අපිට ඕන කරන බඩමුට්ටු සේරම ඇති. ගිහින් ඉල්ලගමු. හරි. ඒ යොම ඉන්න. ඔයාලා අමුත්තන්න සලකන්නේ ඕමද? හරි නේද? ඕකේ ඇතුලේ තියෙන දේවල් දැන් කොච්චර දුරට කවලම් වෙලාද? මං කොහොමද ඒක දන්නේ? මොකද මට පේන්නේ නෑ. පේන්නේ නැත්තම් ගිහින් බලන්න.
අද නම් තේනොම් බර්ගන ඉවරයි. නේෂා ඔයත් ඉන්නයි තිබ්බේ. අනේ මන්ද මේ කොල්ල ආයෙත් කම්මැලි වෙලා. අයියෝ කෝමයාලා ආයෙමත් ඇඟි මුතු සෙල්ලම් කරනවා වගේ මාස්ටර් ඇතියන්ත මං අය සෝස් හදන්න උන්නේ හැබැයි එහෙම කරන එක හරිනේ මං තව වටයක් හදනවා දිව්‍ය ලෝක ගැන බය වෙන්න දෙයක් නෑ. අමරණීය අය කීප දෙනෙකුයි මිනිස්සු කීප දෙනෙකුයි ඔහේ ඇවිද ඇවිද ඉන්නේ. බය වෙන්න දෙයක් නෑ. අනික ඔබතුමා මාත් එක්ක ඉන්න තාක්කල් එච්චර දඟලන දෙයක් නෑනේ මට. ඇත්තටම ඔය ස්වර්ගයක්ෂයා තමයි මගෙත් නායකයා වෙන්නේ. ඇත්තටම මාත් දේව ලෝකේ අධිකරණයට යටත් වෙනවා. වැඩක් කරද්දිත් ඒ ගැන හිතන්න වෙනවා. මොකක් හරියට බැලුවොත් තාම ඔබතුමා නියම මකරෙක් විදිහට සලකන්න බෑ. මං හිතන්නේ ඔබතුමාට මේකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි. නෙළුම් බට්ටෙක් නේද? කවුද? කියලා අපි හොයාගන්න ඕනේ. එහෙම නේද? ඕන නෑ. කවුරු ආවත් හොයන්න ගියමු දේ. ඔයා දන්නවද ඒ කවුද කියලා? ආයිත් ඔක අමුතුවෙන් දැනගන්න දෙයක්ද? ඔය වගේ අපංකමක් කරන්න පුළුවන් එක්කෙනා ඉන්නේ. අනිවාර්යයෙන්ම ඩායි තමයි එන්නේ නැත්තේ. එතකොට එයා සාමාන්‍යයි කියන කතාව ඇත්තක්ද? බැරි වෙලාවත් අපි කතා වෙච්ච දේවල් ඇහුණා නම් මොකක් වෙයිද? බය නැතු වෙන්න. මොන වුණත් එයාගේ බලය අපිට අව탁සිරු කරන්න බෑ. ඩායි මේකට අපි නොගහන තාක්කල් එයාට මගෙන් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මගේ තීරණය එච්චරයි. ඔයාට ඒක හොඳට තේරුම් ගියානේ. එතකොට ඒ දෙන්න ඇත්තටම එකතු වෙලා නම් අපි හිතනවාට වඩා මිනිස්සුන්ගේ ජීවිතවල ප්‍රශ්න තව වැඩි වෙන්න පුළුවන්. එකතු වෙන්න. අයියෝ. නේෂා, ඔයා දොරටුව විවෘත කරන්න ඕනේ ඔයාගේ හදවතින්මයි. ඔයාගේ හිත තමයි ඔයාට පාර පෙන්වන්නේ. එතකොට ලෝකේ හැම දෙයක්ම හරියට අවබෝධ කරගන්න පුළුවන්. මගේ හදවතින්? ඔව්. මඩ වතුර වුණත් කාලයක් යද්දි පිරිසුදු වෙනවා. තනකොළත් කාලයක් යනකොට උසට වැවෙනවා. අපේ හිතේ දෙයක් නැත්තම් කිසිම දෙයක් කරන්න බෑ. අපේ හිතේ දෙයක් නැත්තම් හොඳට හිතන්න. හොඳට හිතන්න. අන්න හරි. ඔය විදිහට තමයි. නේෂා, ඔයාගේ හිතේ මොනවා හරි තියෙනවද? නෑ, එහෙම මොකුත් නෑ. කැමති කෙනෙක් ඉන්නවද? කවුරුත් නෑ. ඔයාට සෝස් එක හදන්න කොච්චර කාලයක් ඇයිද? ඒක හදවතින්ම හදන්න ඕන දෙයක්. කාලේ තමයි මෙතනදී වැදගත්. දෙයක් තේරුම් අරගෙන තියනවා වගේ. හරි. ඔබතුමා කිව්ව දේ මට තේරුණා. ස්තුතියි මාස්ටර්. ඇත්තටම නේෂා කියන්නේ ගොඩාක් දක්ෂ ළමෙක්.
අග්නි ශක්තිය හසුරවන්න පුළුවන් නේද? දැන් ඉතින් අපිට කවුරුත් ලොකු නෑ. අයියෝ ඕක පොඩි දෙයක් නේ. නීෂා මොකද කරන්න යන්නේ? ඔයා ආයෙත් වැඩි අවුල් කරන්න යන්නේ. නීෂා එතනම ඔයා දෙක කළේ? ඒක මට මොකෝ තේරෙන්නේ හ්ම් දේව පරීක්ෂණය නේෂාගේ සටන් කරන වේගයට වඩා ඉහළයි. නේෂා දැන් දේව පරීක්ෂණයට වෙලාව. සේරම වැඩ අතහැරලා දැන් ඒකට සූදානම් වෙන්න. ඒත් මාස්ටර් මොකද දේව පරීක්ෂණය කියන්නේ? මිනිසුන්ගේ ලෞකික ජීවිතය දිව්‍ය ලෝකයට ලොකු බාධාවක්. දේව පරීක්ෂණය කියන්නේ නිකම් පරීක්ෂණයක් නෙවෙයි. පෙර පුහුණුවක් වගේ. සමත් වුණොත් අපිව ශුද්ධ පවිත්‍ර වෙනවා. අසමත් වුණොත් මරණයෙන් තමයි කෙලවර වෙන්නේ. ඒ හින්දා පරිස්සමෙන්. හරි මං වැඩේට කැමතියි. පටන් ගමු. හොඳයි දේව පරීක්ෂණයට සහභාගී වෙනකොට බාහිර දේවල් විශ්වාස කරන්න හොඳ නෑ. එහෙම වුණොත් දිනන්න බෑ. මං කියන විදිහට කරන්න. මේක නේෂාගේ පළවෙනි පරීක්ෂණය වෙලත් ඇයි මේ අහස මේ තරම් හයියෙන් ගොරවන්නේ? එයා නොහිතපු විදිහට අකුණු බලය අවශෝෂණය කරගත්තා. සාමාන්‍යයෙන් ඒ වගේ දරුණු අකුණු වලට මුහුණ දුන්නොත් 99%කටම සිද්ධ වෙන්නේ පිච්චිලා අළු වෙන්න. නීෂා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔයත් ඒක දන්නවනේ. නියමයි. අපි මෙයාලව මධ්‍යම තැනිතලාවට පරිස්සමෙන් ගෙනියන්න ඕනේ. ඔයාලට තේරුණා නේද? මොනවා වුණත් නේෂටයි අනිත් ළමයිටයි මෙයාලව බලාගෙන ටිකක් අමාරු වෙයි. නැද්ද කියන්නකෝ. කලින් ආපු පාරුවත් මුහුදු රැල්ලට අහුණා. මේ පාර එහෙම බෑ. ඒ හින්දා පරිස්සමෙන්. හරි. හොඳට හබල් ගන්න. ඉක්මනට යන්න ඕනේ. රජතුමා මොනවා හිතන් ඉන්නවද දන්නේ. අපේ රාජධානියේ මුහුදු අශ්වය 81 දෙනෙක්ම ඉන්නවා. දිව්‍ය ලෝකෙට අපේ අශ්වය හරියන්නේ නැද්ද? මොකද දන්නේ මිනිස් ලෝකයේ අය මොහයන්නේ. මෝඩ කතා කියන්න එපා. කට වහනවා. මට ඇහුණ විදියට අශ්වය ටික මධ්‍යම තැනිතලාවට යන්නේ. මොකද? දැන් මේ කීවෙනි පාරද? මේ 8 වෙනි පාර. ඒ කියන්නේ අකුණු 7ක් යාට අවශෝෂණය වෙලා. දැන් යන්නේ 8 වෙනි එක. ඇත්තටම මෙයා මේ මොකක්ද කරන්න හදන්නේ? අකුණු ශක්තියත් එයා අරගත්තා. ඊළඟට තමයි භයානකම අකුණ තියෙන්නේ. භයානකම? ඒ 9 වෙනි එක කලින් එකට වඩා වෙනස්ද? 9 වෙනි එක තමයි මේ දේව පරීක්ෂණයේ අන්තිම එක. ඒක ගොඩාක් භයානකයි. අනෙක කෙනාගෙන් කෙනාට ඒක වෙනස් වෙනවා. ඉතින් අවසාන මොහොත වෙනකම්ම ඒක මොන වගේ වෙයිද කියලා හිතා ගන්න බෑ. මේ තරම් පොඩි වයසේදී එයා ඇවිල්ලා තියෙන දුර ගැන ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන්. මේ තමයි අවසාන අදියර. එයාගේ වාසනාව තමයි මේ හැම දෙයකටම බලපාන්නේ.
මොකක් මේ මොකද මේ අර ජනප්‍රවාදවල තියෙන අකුණු පාර කරන්න දෙයක් නෑ ඒ අකුණු පහර දේව විනාශයක් හින්නකින්වත් මේ වගේ දෙයක් හිතුවේ නෑ නේෂා දේව පරීක්ෂණය අසමත් වුණොත් බෑ මට එයා මැරෙනවා බලන් ඉන්න බෑ විනාශයි මොනවද කරන්න දැන් හොඳටම පරක්කු වෙයි ශානියමයි කොරෝන සද්දේ නැති වුණා නේද ඒක ලේසියෙන් ඉවර වෙන එකක් නෑ ඒ අකුණු පාරවල් දෙක එකටම ගලාගෙන යන ශක්තියින් දෙකක්. එකකින් ශරීරය පිරිසිදු කරනවා. අනෙකින් මනස පිරිසිදු කරනවා. ශරීරය අවුල් වෙලා තිබුණොත් මනසත් අවුල් වෙලා යනවා. එහෙම නැත්තම් ශරීරයට මැරෙන්න වෙනවා. මොන දේ සිද්ධ වුණත් මේෂට මේ ලෝකෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක සිකුරුයි. ඒක නවත්තන්න අපිට කිසිම විදියක් නැද්ද? ඒක තීරණය කරන්නේ විනිශ්චය දෙන අය. අපි ඉන්න ලෝකෙත් හරියට මේ සිද්ධ වෙච්ච දේවල් වගේමයි. භයානක දේ සිද්ධ වෙන්නේ අන්තිම මොහොතේදී. ඔයාටත් තේරෙනවා ඇතිනේ. හැබැයි කේන්තිය පැත්තකට දාන්න. හැමදේම අවබෝධයෙන් බලන්න. ඒත් හිතුමතේට වැඩ කරන්න එපා. හරි මං ඒක මතක තියාගන්නම්. අන්න ඒ විදිහට එන්න. මම මේ ජීවිතේ ගන්න තීරණ වලින් ඔයාව ශිෂ්‍යෙක් විදිහට ගත්තු එක මටම ආශිර්වාදයක්. මේ මායා ආයුධ වල ලොකු බලයක් තියෙනවා. මේවා අවුරුදු ගාණක් මං ගාව තිබුණේ. අද ඒ සීරම ඔයාට දෙනවා. මේවයින් වැඩ ගන්න එක ඔයාගේ අතේ. ස්තුතියි මාස්ටර්. මට පුළුවන් උපරිමයෙන්ම මහන්සි වෙන්න. දැන් යන්න. මාස්ටර් මම තවත් මොනවද බලන් ඉන්නේ? ඔයාට ආයෙත් සෝස් එකක් හදන්න ඕනේ නෑනේ. ඒක අර වඳුර බලාගෙනයි. මාස්ටර් නේෂා මං හිතන්නේ ඩොංහයි වල මකර මාලිගේ දේව අධිකරණයට යටත්.